හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහමද? දැන් අවිලා ඉන්නේ අපි WW WrestleMania සුපර් ස්ටෝර් එකට. So already මම post කරලා ඉවරයි WrestleMania day 2 vlog එකයි fan world එකත්. ඒකේ මම දැක්ක ගොඩක් හොඳ response එකක් තිබ්බා. ඒකට ගොඩක් thank you. මේ තියෙන්නේ සුපර් ස්ටෝර් එකට. සුපර් ස්ටෝර්ස් ඔයගොල්ලෝ දන්නවා හැම WW WrestleMania නැත්නම් ඕන event වල මේ වගේ සුපර් ස්ටෝර්ස් තියෙනවා. ඒක විශාලම සුපර් ස්ටෝර්ස් තමයි WrestleMania එකේ. එන අපි යමුද? Let's go. Hi guys, ඉතින් දැන් ඇවිල්ලා තියෙන සුපර් ස්ටෝර් එක WrestleMania. WrestleMania එකේ තියෙන ලොකුම සුපර් ස්ටෝර්ස් තමයි මේක. මේ තියෙන්නේ The Rock ගේ brand එකක් එක ප්‍රොමෝට් කරන product එකක්. 17 time champion John Cena ගේ collection එක t-shirts ඒ set එක. So අරියට මම මේ පැත්තේ ඉන්නේ fan world පැත්තේ. මේ තියෙන්නේ super stores එක. හැම WWE event වල මේ වගේ super stores එකක් තියෙනවා. ඒක විශාලම super store WrestleMania කින්දම තියන්නේ. මම කිව්වේ fan world එක super store එකට ටිකට් එක එකම ගාන ටිකට් $80ට with tax එක $100 ගානක් යනවා. එතකොට අපිට බෑන්ඩ් එකක් දෙනවා. ඒ බෑන්ඩ් එක පෙන්නලා තමයි මේ ඇතුළට එන්ටර් වෙන්න ඕනේ. එන විශාලම සුපර් ස්ටෝර්ස් එක. මේකේ ඔයගොල්ලන් කැමති සුපර් ස්ටාර්ස් ලාගේ ඇඳුම් මර්චන්ඩයිස් ඕන දෙයක් පර්චේස් කරගන්න පුළුවන්. පොඩ්ඩක් එක්ස්පෙන්සිව් තමයි but අපි WW shop එකේ ඔන්ලයින් එකේ ගන්න ඔය ඔක්කොම මේ ඇතුලේ ගන්න පුළුවන්. එහෙනම් අපි යමු. let's go. finally අපි ආවා සුපර් ස්ටෝර් එකට. so WrestleMania වල හැම WrestleMania වල මේ වගේ සුපර් ස්ටෝර්ස් එකක් තියෙනවා. හැම WrestleMania විතරයි නෙවෙයි හැම WWE event වල. ඒකේ WrestleMania සුපර් ස්ටෝර්ස් තමයි විශාලම සුපර් ස්ටෝර්ස්. මම ඇවිල්ලා ඉන්නේ 4th day එක. actually පළවෙනි දවස් අපි එන්න ඕනේ. මොකද නැත්තම් මේ merchandise quickly මේ sold out වෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ කොහොමද මේගොල්ලෝ සේල් කරන prices කොහොමද කියලා. මේ හරිය තනිකර WW superstars ලාගේ ඇඳුම් merchandise ඔක්කොම purchase කරන්න පුළුවන්. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ Funko එකයි. අනිත් එක like WW action figure toys set එක ඇතුලේ තමයි දැන් මේ ඉන්නේ. මේ එක normally මේ එකක් $40ක් වගේ වෙනවා. so ඔයාගේ කැමති superstars ලාගේ ඒ toy set එක action figure toy set එක අපිට purchase කරන්න පුළුවන් මේ හරිය. මේ පැත්තේ තියෙන්නේ Funko. ඔයගොල්ලන් දන්නවා. so මේක ඔයගොල්ලන් කැමති කවුරු හරි කැමති ඉන්න සුපර්ස්ටාර්ස් ලාගේ ඔක්කොම සුපර්ස්ටාර්ස් ලාගේ Funko set එකක් උත් තියෙනවා. බලන්න කොයිතරම් සැනකද කියලා. මේ day 2 එකේ මම ඉන්නේ හරියට WrestleMania. so දවස් පාක් මේක ඕපන් කරලා තිබ්බා. so මම ඇවිල්ලා ඉන්නේ 4th day එක. and guys මම පොඩ්ඩක් language එක පොඩ්ඩක් මොකක් කර mistake එකක් තිබ්බනම් sorry. එහෙනම් මේ වගේ තමයි මේ merchandise set එක අපිට purchase කරන්න තියෙනවා. t-shirt, hats, title belt ඔක්කොම මේ ඇතුලේ තියෙනවා. ඔයාගේ කැමති superstars ලාගේ t-shirt brand ඔක්කොම ගන්න පුළුවන්. ඒ වගේ ද WrestleMania නා WrestleMania t-shirt මේ වගේ promote කරලා ඒ තියෙනවා. so normally මේ t-shirt එකක් ඇවිල්ලා $40ක් වගේ cost වෙනවා. online එකේ $33ක් but මේ super stores වල පොඩ්ඩක් ගණන්. මේ අලුතෙන් release කරපු toys එකක් $200ක්. මේ tribal chief Roman ගේ. එන මාර විශාලම super stores තමයි මේ WrestleMania වල තියෙන්නේ. ගොඩක් මොකද මාර විශාල සෙනගක් එනවා මේක shopping කරන්න. ඒගොල්ලන් කැමති superstars ලාගේ ඇඳුම්, jacket, hats, title belts ඔක්කොම තියෙනවා. so මම අවුරුද්දම මම ඕන event එකකට ගියොත් මේ වගේ book එකක් පොඩි memory එකකට වගේ මම අරන් තියාගන්නවා. මම ලංකාවේ WW fans ලාට දෙන්නේ 3 දෙනෙක්ට මම දුන්නා.
මම ඩේ 4 එකනේ මේක ඒකින් රසල්මේනියා ඩේ 2 එක වුණාට මං ආවේ ඩේ 4 එක නිසා මෝස්ට්ලි අර මං රසල්මේනියා ජැකට් රෝමන්ගේ ජැකට්ස් ඒ ඔක්කොම සෝල්ඩ් අවුට් වෙලා ඔයගොල්ලන් මේ වගේ රසල්මේනියා සුපර් ස්ටෝර්ස් එක යනවා නම් පළවෙනි දවසේ එන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ මොකද ඩේ 1 එකෙන්ම 80% සෝල්ඩ් අවුට් වෙනවා මේ වගේ රසල්මේනියා ඊට පස්සේ WWE සුපර්ස්ටාර්ස්ලාගේ ඇඳුම් සෙට් එක මේ ඇඩ් සෙට් එක ඔක්කොම තියෙනවා මේක ප්‍රයිසස් එක පොඩ්ඩක් ඩිෆරන්ට් වෙනවා මොකද කැප් එකක් $25ක් ටී ජැකට් එකක් එනවා $100 150 එක ඩිපෙන්ඩ් එක සුපර්ස්ටාර්ස්ලාගේ අනුව ඒ පොඩ්ඩ ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙනවා මේක එක පැත්තක් ෆෑන් වර්ල්ඩ් එක පැත්තක් සුපර් ස්ටෝර් එක බට් ඕගොල්ලන් ටිකට් එකක් ගත්තොත් ඒ දෙකම අපිට බලා ගන්න පුළුවන් තව අර තියෙන්නේ ටයිටල් බෙල්ට් ෂොප් එක බට් ඒක පට්ට ක්‍රවුඩ් එකක් තියෙනවා අපි පොඩ්ඩක් ඉන්න වෙනවා and almost මම ට්‍රයිබල් චීෆ්ගේ ටයිටල් බෙල්ට් එකක් ගන්න ආවේ බට් unfortunately ඒක sold out and WrestleMania ඔයගොල්ලන් දෙන්න gold title එක sold out මගේ ළඟ මේ වගේ tops card තියෙනවා 200 ගාණක් so ඒක සුපර්ස්ටාර්ස් ලාගේ collection එකක් set එකකුත් තියෙනවා අපිට මේක purchase කරන්න බෑ ඒ tops card තියෙන fan world එක ඇතුලේ so මේ කොඩි රෝඩ්ස්ගේ jacket set එක ජෝන් සීනා රෝමන් ජේයුස් ගුන්තර් ඕකම සුපර්ස්ටාර්ස් ලාගේ ඕගොල්ලන් කැමති ජැකට් නම් ජැකට් ඇඩ්ස් ටී-ෂර්ට් ඊළඟට එක දේවල් තියෙන ගොඩක් ඕගොල්ලන් පර්චේස් කරගන්න පුළුවන් and මේව පර්චේස් කරලා අපිට රෙස්ලිං බලන්න ඒ කියන්නේ රසල්මේනියා බලන්න යනවා නම් ඒකට වෙනම ලොකස් තියෙන එකකින් දාලා ඕගොල්ලන්ට මැච් එක බලන්න යන්න පුළුවන් මොකද බෑක් පොලිසි තියෙන නිසා රෙස්ලිං මැච් වලට මේ ටොයිස් ඊට පස්සේ මේ වගේ ඩෝල් සෙට් එක විහාරපි ෆෑන්ස් ලා ඉන්නවා කමෙන්ට් එකක් දාන්න මාමි so මේ අපිට මේ සුපර් ස්ටෝර්ස් වල සමහර දැන් සමස්ලෑම් ඊට පස්සේ මනි ඉන් ද බෑන්ක් රොයල් රම්බල් මේ වගේ තියෙනවනේ එක සුපර් ස්ටෝර්ස් ඒක පළවෙනි එක ලොකුම සුපර් ස්ටෝර්ස් තමයි රසල්මේනියා ඊට පස්සේ සමස්ලෑම් ඕ රොයල් රම්බල් ඊට පස්සේ ඔයගොල්ලන් දන්න මන්ඩේ රෝ නයිට් ඇන්ඩ් ස්මැක්ඩවුන් ඒ ඇතුලේ සුපර් ස්ටෝර් එකක් තියෙනවා ලොකුවට නේ පොඩි එකක් මර්චන්ටයිස් එකක් මම ගත්තා WWE ජැකට් එකක් ගත්තා ජෝන් සීනාගේ ජර්සි එකක් ගත්තා ඊට පස්සේ සම්බුක් ඇඩ්ස් ඒ වගේ පොඩි පර්චස් එකක් කරලා තියෙන්නේ ඔල්රෙඩි මං කිව්වාගේ ඩේ 1 එකට තමයි එන්න ඕනේ ඩේ 1 එකට ආවොත් තමයි මේ හොඳ තව ජැකට්ස් ඒ කියන්නේ තව දැන් රෝමන්ගේ බලන්න රෝමන්ගේ මං දැක්කන එක ටී-ෂර්ට් එකක්වත් නෑ almost sold out මෙතන තියෙන ජර්සි එක මේ ජර්සි එක අපිට ඔයාගේ නම ඔයාට කැමති නම print කරන්න පුළුවන් නැත්නම් ඔයාගේ කැමති සුපර්ස්ටාර්ස්ලාගේ නම print කරන්න මේ ජර්සි එකක් $125ක් යනවා මේ තියෙන ටයිටල් බෙල්ට් එක shop එක මේ වගේ queue එකක් තියෙනවා ඒකෙන් තමයි wait කරලා අපි ගන්න ඕනේ and online www shop online එකට වඩා පොඩ්ඩක් expensive
ටයිටල් ගන්ඩත් කොච්චර සැනගත් තියෙනවද ඕල්ඩඩි මගලින් ටයිටල් 10ක් 12ක් වගේ තියෙනවා මං මේ ටයිබල් ශිෆ්ගේ ටයිටල් එකක් ගණ්ඩාවත් එක සෝල්ඩ ගයිස් මේක සුපර් ස්ටෝර් එක සෝ මේ අර පැත්තේ තියෙන ෆර්න් වර්ල්ඩ් එක සෝ මේ සුපර් ස්ටෝර්ස් එක ඔයගලන්ට පර්චේස් කරන්න ඕන දෙයක් පුළුවන් බට් සෙනග පට්ට සෙනගක් තියෙන්නේ අම්බෝ මට නම් අමාරුයි මේක මෙමරි වෙල් එකක් සෝ මෙතන පොඩ්ඩක් පොලිමක් තියෙනවා පළමු වෙලාවක් තිබ්බා මං ගිහලා වීඩියෝ කරන්න අනිත් එක මං කවර් කරලා තියෙන්නේ මේක ඇවිල්ලා අපි පර්චේස් කරපු ටික shopping කරපු ටික මේක එහෙම චෙක් අවුට් කරන්න තියෙන එකක් තමයි මේක සෝ මේ තියෙන්නේ අපි ඒගොල්ලන් පර්චේස් කරාට පස්සේ මේ හරියට ඇවිල්ලා චෙක් අවුට් කරන්න තියෙන ප්ලේස් එක තමයි මේක චෙක් අවුට් කරාම එක්සිට් පැත්තක් තියෙන එක්සිට් එකට ගිහිල්ලා තමයි ආය ඔයගොල්ලන් සුපර් ස්ටෝර් එකට වෙනම එන්ට්‍රන්ස් තියෙනවා එහෙම එන්න ඕනේ මේ හරියට මේ එන්ට්‍රන්ස් එක මේන් එන්ට්‍රන්ස් එක සුපර් ස්ටෝර් එක අර සයිඩ් එකේ ෆෑන් වර්ල්ඩ් පැත්තේ ඉඳලා එනකොට වෙනම එන්ට්‍රන්ස් එකක් තියෙන සුපර් ස්ටෝර් එකට සෝ එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා මේ සුපර් ස්ටෝර් එකේ ෆොටෝ ටිකක් ගන්න තියෙනවා ඒ ටික ගහලා ෆොටෝ ටිකක් තියෙනවා ගාගෙන ඊට පස්සේ අන්තිමට shopping කරලා ඕම යන්න තියන්නේ මොකද මේම shopping කරගෙන මට අතේ තියාගෙන යන්න බෑ බට් මම ඔයා ගන්න ආපු ජැකට් එක ඉවරයි කරන අවශ්‍ය මේකයි තියෙන්නේ මේක නම් මෙලෝරක් නෑ එහෙනම් guys අපි shopping කරලා ඉවරයි දැන් යන්න දෙන්නේ රසල්මේනියා එකට ඔය සෙට් එක තමයි ඉතින් සුපර් ස්ටෝර්ස් වල ගොල්ලන් කැමති සුපර් ස්ටාර්ස්ලාට ඕන දෙයක් මේ ඇවිල්ලා පර්චේස් කරගන්න පුළුවන් පොඩක් එක්ස්පෙන්සිව් තමයි WW shop එකට වඩා බට් අපිට චූස් කරලා ඕන දෙයක් මෙතන පර්චේස් කරගෙන යන්න තියන්නේ මම කියන්නේ ඩේ 1 එකෙන් තමයි එන්න ඕනේ නැත්තම් මේ ඕල්මෝස්ට් සෝල්ඩ් අවුට් වෙනවා දැක්කනේ මම අර ජැකට් සෙට් එකක් බලන් ආවා ඒක නෑ සෝ මේ කවුරු හරි ඔයගොල්ලන්ගේ කැමති සුපර් ස්ටාර්ස්ලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි ඊළඟ vlog එකේ හම්බමු ඒ වගේ අමතක කරන්න බෑ ප්‍රවී vlogs subscribe කරලා like පාරක් දාලා support එකක් දෙන්න එහෙනම් ඊළඟ vlog එකේ සෙට් බයි